ඉතින් ඔන්න අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ විනාඩියක් ඇතුළත එක ක්ලික් එකකින් ඔයාට අවශ්‍ය කරන PDF එක AI එකට කියලා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට යූස් කරන්නේ අපේ Helix AI එක. ඉතින් ඒකේ තියෙන canvas mode එකේ අලුත්ම option එක තමයි මේකට යූස් කරන්නේ. ඉතින් canvas mode එක ගැන මම වීඩියෝ එකක් කරලා තිනවා. බලලා නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම channel එකට ගිහින් වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් මොකද්ද මේ canvas mode එක කියන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා NHBLK YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම අපේ Helix AI එක පළල links තියෙනවා. එහෙම නැත්නම් Google එකේ search කරලා ඒකත් use කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. ඔයාලා desktop එකෙන් හරි mobile එකෙන් හරි Helix AI website එක හෝ desktop application එක open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ canvas mode එකට යන්න. canvas mode එක ගැන මම වීඩියෝ එකක් කරලා තිනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් channel එකට ගිහින් ඒක බලන්න පුළුවන්. canvas mode එකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙන් අලුතින් option දෙකක් add වෙලා තිනවා. web සහ document කියලා. ඉතින් එතනින් document කියන එක දාලා ඔයාලා දෙන prompt එකට අදාළ කරන document එක තමයි එයා ලියන්නේ text document එක. ඉතින් ඔයාලා web කියන එකට දාලා ඔයාලා දුන්නොත් ඔයාලට web development කරගන්න පුළුවන් canvas mode එක ඇතුළේදීම. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙනවා. ඒක බලලා එන්න. දන්නේ නැති කෙනෙක් නම් ඉතින් ඔයාලා document කියන එක දාලා send කරන්න ඔයාලගේ prompt එක. ඊට පස්සේ එයා document එක ලියන්න පටන් ගන්නවා. ඉවරුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් canvas mode එකේ preview එක වැටලා තියෙනවා. ඉතින් ඔයාලට අඩුපාඩු තියෙනවා නම් එතනින් හදා ගන්න පුළුවන්, changes කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට PDF එක විදිහට download කරගන්න උන ඔයාලට තියෙන්නේ download button එක click කරන්න මෙන්න මේ උඩ තියෙන. ඉතින් download button එක click කරාට පස්සේ PDF එක generate වෙන්න පටන් ගන්නවා. generate වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට automatically මේක download වෙනවා. download වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් open කරලා ලස්සනට PDF එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත එහෙම PDF කිහිපයක්. ඒක ඔයාලට බලන්න පුළුවන්.